ඉතින් මේ විදිහට තමයි යාළුවනේ වීරපොකුණ වැල්පොතුව ප්‍රධාන මාර්ගයේ යට වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දැනට නම් වාහන වලට යන්න පුළුවන්. තව ඉස්සරහට වැස්සොත් මොනවා වෙයිද දන්නේ නැහැ. ඔයාලට පේන ඇති අර එහා පැත්තෙන් පේන්නේ අපේ ගෙවල් පැත්ත. සම්පූර්ණ වැව යට වෙලා තියෙන්නේ වතුර පිරීලා. ස්කූටර් වලට නම් තාම යන්න පුළුවන්. ස්කූටර්, ට්‍රී වීල්, බයික් වාහන වගේ වලට යන්න පුළුවන්. සම්පූර්ණ වෙල් පේන්නේ නැති වෙන්න යට වෙලා තියෙන්නේ යාළුවනේ. මේ විදිහට තමයි බෝවත්ත වැල්පොතුව ප්‍රධාන මාර්ගය බලා ගන්න පුළුවන් ඉන්නේ. සාමන වාහන වලට යන්න පුළුවන්. තව ඉස්සරහට වැස්සොත් මොනවා වෙයිද දන්නේ නැහැ. දැනට ගමනය සඳහා සුදුසුයි.